Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එකෙන් අපි අරන් ඉන්නේ ලංකාවේ ලස්සන පාක් එකක් ගැන විස්තර. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු අපි කොහෙද ගියේ කියලා. අතරම පාක් එකක් කියවට පාක් එකක් නෙවෙයි, මේක බොටැනිකල් ගාඩන් එකක්. ඉතින් අද අපි යන්නේ සීතාවක තෙත්කලාපි උද්භිද උද්‍යානය බලන්න. අවිස්සාවේල්ල ඉලොක්කොවිට කියන ප්‍රදේශයේ තමා මේ ගාඩන් එක පිහිටලා තියෙන්නේ. ඉතින් අද අපි යන්නේ අවිස්සාවේල්ල පාරේ. ඒ වගේම තවත් මාර්ග කීපයකින්ම මේකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් අපි යනකොට අපිට පාර දෙපැත්තේ මොන වගේ view එකක්ද තිබුණේ කියලා. අපි යනකොට හම්බ වුණා රබර් වතු. ඊට පස්සේ මගදී අපි තැනක නතර කරලා පොඩි තේ කඩේකින් එතන තිබුණ රසට රෝටි තිබුණා. ඒවත් එක්ක තේ එකක් දීලා අපහු යන්න පිටත් වුණා. ඉතින් යනකොට කඳුත් එක්ක ලස්සන view එකක් තියෙනවා. පාර දෙපැත්තේ බලාගෙන යන්න පුළුවන්. තවත් මාර්ග තියෙනවා කියලා මම කිව්වනේ. ඉතින් ඒ වගේ මීට වඩා ලස්සන view එකකුත් බලන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ විදිහට view එක enjoy කරගෙන අපි ඉස්සරහට යන්න පිටත් වුණා. මේ යන අතරමඟදී අපිට පාරායින තිබිලා පොඩි වතුර පාරක් හම්බ වුණා. මේ උල්පතකින් කන්දින්දලා එන වතුර පීලක් ගේනවා. අපි යන දවස්වල එයිම වැස්සක් තිබුණ නැති හින්දා පොඩි වතුර පාරක් තමයි තිබුණේ. මං හිතන්නේ වැස්ස කාලේ නම් ලොකු වතුරක් එනවා ඇති මෙතනින්. හරිම සීතල වතුර. ඉතින් හරි සනීපයි. අපි මෙතන පොඩ්ඩක් නතර වෙලා ඉඳලා ඊට පස්සේ පිටත් වුණා. ඉතින් මේ ඔන්න අපි දැන් අන්තිමට ආවා බොටැනිකල් ගාඩන් එකට. මෙතන පාකින් ස්පේස් එකක් තියෙනවා ලොකුවටම. මෙතනින් අපිට වාහන පාක් කරලා ඇතුළට යන ටිකට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ගාඩන් එකේ ප්ලෑන් එක තියෙන්නේ. මේ වගේ දේවල් තමයි අපිට බලන්න තියෙන ඇතුළට ගියාම. ඇතුළට යන්න අපි ටිකට් එකක් ගන්න ඕන. ඒකෙත් අපිට ටිකට්ස් දෙකක් තියෙනවා. එකක් අපිට එතන තියෙනවා වැවක් එකේ හංස බෝටු පදිනවා නම් අපිට චුට්ටක් මිල වැඩි ටිකට් එක. නැත්නම් ගාඩන් එක බලලා ඉන්න විතරක් උනත් ටිකට් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේ ක්ලිප්ස් වලින් පෙන්නේ ඒ ගාඩන් එකේ අපි එන්ටර් වුණාට පස්සේ තියෙන view එක කොයි වගේද කියලා. හරි ලස්සනට මේන්ටේන් කරලා තියෙන කාම් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක් තමයි මේක. ඉතින් එතෙන්ට ගියපු ගමන් මුලින්ම දැක්කේ මම මෙන්න මේ කියුට් තාරාව ටික. තාරාව 4 දෙනෙක් හිටියා. ඉතින් යාලා මේ ඇවිදගෙන ඇවිල්ලා මෙතන චූටි වතුර වලක් වගේ පොඩි තැනක් තියෙනවා. එතන බැහැලා එක එකව කාලා ඊට පස්සේ 4 දෙනාම අපහු පේලියට යන්න පිටත් වුණා. මම ඉතින් ඉක්මනට වීඩියෝ කරගත්තා. වීඩියෝ කරගන්න බැරි වෙයි කියලා හිතුවේ. ඒ වුණාට යාළුවෙම කලබල නෑ. මේ බලන්න මේ කියන්නේ මම වීඩියෝ කරනවලුත් එහෙමම ඉන්නවා. මේ කිසිම බයක් තිබ්බේ නෑ. ඉතින් ඒක නිසා මම ළඟටම ගිහිල්ලා මට ඕන විදියට වීඩියෝස් ටිකක් ගත්තා යාළුවගේ. ඉතින් මේ බලන්න යාළුවා හරිම නිදහසේ යාළුවගේ වැඩේ කරගෙන පාඩුවේ යන්න යනවා. ඇත්තටම මේ ගාඩන් එකේ විවිධ ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම එක එක කුරුල්ලෝ සත්තුත් එහෙම ඉන්නවා. ඉතින් මේ විදිහට අපි දැක්කපු කුරුල්ලෝ ටිකක් හිටියා. ඊට පස්සේ එතන මේ අපි යන දවස්වල ටිකක් වෙලා අපි ඇත්තටම අපි යනකොට මාර්තු මාසෙ විතර මේ වතුර බොර වෙලා වගේ තමයි තිබුණේ. ඒ වුණාට ඒ කොළ පාටට තනකොළත් එක තීද්දින් ඒ view එක ලස්සනට තිබුණා. ඉතින් අපි මේ දැන් යන්නේ එතන තියෙන view point එකට. එතන ටිකක් පහළ ඉඳලා උඩට නැගගෙන ආවට පස්සේ එතන view point එකක් තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ එතන පහළ තියෙන ඔක්කොම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ටිකක් මහන්සි. ඉතින් ගොඩක් නෙවෙයි සාමාන්‍ය දුරක් උඩට නගින්න තියෙනවා. ඒ ආවට පස්සේ මේ view එකත් එක්ක ඉතින් අර මහන්සිය නැති වෙලා යනවා. මේ දැන් ඔයාලට පේන්නේ view point එකට කොච්චර ලස්සනට ඒ වටපිටාව පේනවද කියලා. ඈතින් තියෙන කඳුත් එක්ක මේ ගාඩන් එකේ මම කිව්වා අර වැව ඒ හැමදේම ලස්සනට පේනවා.
ඉතින් මේ view point එක ළඟිනුත් garden එක ඉවර වෙන්නේ නැහැ. එතනින් තව උඩට අපිට යන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ මේ වලට පේනවා වගේ එතන රෝස උයනක් තියෙනවා. එතන පොඩි රෝස ගස් ප්‍රමාණයක් තමයි තිබුණේ අපි යනකොට නම්. ඊට පස්සේ මේ වගේ ලස්සන ඒරියා එකක් තියෙනවා. එතන අපිට ෆැමිලි එකත් එක්ක වගේ යනවා. තීම පික්නික් එකක් වගේ යනවා නම් එතන වාඩි වෙලා අපිට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා. ඒ වගේම සමර් හට්ස් හදලා තියෙනවා එතන අපිට කැම බීම අරන් ගිහින් කන්න ඒ පහසුකනුත් තියෙනවා. ඉතින් අපි උඩටම ගිහිල්ලා ඒ ටික තියෙන ටික ඔක්කොම බලලා පහළට ආවා. ඉතින් මේ වලට පේනවා වගේ එතන ඇත්තටම ලස්සනට හදලා තියෙනවා හැමදේම. ඒ වගේම හොඳට මේන්ටේන් කරගෙන යන තැනක් තමයි මේක. කුණු කිසිම දෙයක් නැහැ. ඉතින් යන අයත් මම හිතනවා ඒ වගේම හොඳ පිරිසිදුට එතන තියලා එනවා ඇති කියලා. අපි යන දවසේ හොඳට ක්ලීන් එකට ලස්සනට තිබුණා. ඉතින් මෙන්න මේ දේසි මල් තිබුණා එක තැනක ගොඩාක් හදලා මං හරි ආසයි දේසි මල් වලට. මගේ ආසම මලක්. ඉතින් මං එතන ගොඩාක් කලින් ඉඳලා ලස්සනට වීඩියෝස් ටිකකුත් ගත්තා. මේ වගේ චූටි මල් ගොඩාක් හදලා තිබුණා. අපි ගියපු දවසේ ගොඩාක් අවුව දවසක්. ඉතින් ඒක නිසා මේ වීඩියෝස් ගන්න ටිකක් අමාරු වුණා. ඒ වගේ අර ලස්සනට කලර්ස් එන්නේ නැහැ. උනාට ඒ දැකපු view එක හරිම ලස්සනයි. මේ පහළ ඒරියා එකේ ගොඩාක් මල් හදලා ඒ වගේ ලස්සනට තියලා තියෙන්නේ. එක එක තැන්වල එක එක විදිහේ මල් හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි බලන්න ආස හිතෙන තැනක්. මෙතන මට නම් ටිකක් අර ලිටල් ලෝරා වගේ එකක් තමයි තියෙන්නේ. අර අපි කියලා තියෙන කතා වගේ ලස්සන තැනි තලාවක් ඒ අයිනෙම වක්කේ වගේ එහෙම හරි ලස්සන වයිබ් එකක් තියෙන තැනක් තමයි මෙතන. ඒ වගේම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. පික්නික් එකකට, කපල් එකකට, ෆැමිලි එකකට වගේ හොඳටම ගැලපෙන තැනක්. ඉතින් ඔයාලා දවසක ගිහින් බලන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලවට thank you. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.